මේ වැඩ කටයුතු ඉදිරියට කරන් යන්න මම අපේ ලේකම්තුමාට බාර කරනවා. බොහොම ස්තුතියි. හරි නේ ඉවරයි නේ. යන් එන්න ගෑනි නේ. යන්. ඉවරයි නෑ මේක ඉඳ ගන්නවා. කොහෙ යන්න? මේක තියෙනවා. හොඳයි එහෙමනම් නව නිලමඩුල්ල පත් කිරීමෙන් පසු මිලඟට තියෙන්නේ අදහස් සහ යෝජනා වාරය. මේ සඳහා ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවද? ආයිබෝ සභාවෙන් අවසරයි. පහුගිය දින කිහිපයේදී බෙන්ගාල බොක්කාවට ඇති වූ අවපීඩන කලාපයක් හේතුවෙන් කුණාටු තත්ත්වයක් හටගෙන ඇත. එම කුණාටු වර්ධනය වී දකුණු ප්‍රදේශයෙන් ඇතුල් වී දකුණු පළාත, සබරගම් පළාත, උතුරු මැද දක්වා වර්ධනය වෙමින් පවතී. නෑ මං කියන්නේ අර වැව් බන්ට් එක දක්වාම වතුර පිරලා තියෙන්නේ. ඒකට මොකක් හරි බලලා කරන්න වෙයි. ඕනි සභාපතිතුමා. වැව හොඳටම පිරලා තියෙන්නේ. වැව්වෙම කඩාන ගියොත් එimhe ඔක්කොම ඉවරයි. වෙලාවට හොරව වැරියා නම් ඔය මුකුත් වෙන්නේ නැහැ. කොහෙද ඉතින් අපි කියන දේ ගණන් ගන්න නැහැ. හොඳයි. අපි අද මේකට විසඳුමක් හොයමු. මම අද යනවා වාරි ඉංජිනේරුතුමත් එක්ක ගිහිල්ලා ඔය බලන්න. ඒකට ඉක්මනට විසඳුමක් ගමු නේද ඒකම. ඒක හොඳයි සභාපතිතුමා. එහෙම හොඳයි. එහෙම හොඳයි. නේ කරුණාගාව නම් බඩු දිනවලු. කරුණාගාවට යන්න බෑ. ඇයි? මං උඩ පැකට් 4කට ණයයි. ඈ? ඔව්. ජීබුවගාව නම් බඩු දිනනවා උදේ. ජීබුවගාවටත් යන්න බෑ. ඇයි? මම පැකට් 6කට ණයයි. අවශ්‍යද මම කඩාන යන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් මේ මුකුත් කරගන්න හම්බෙන්නේ නැහැ. හැන්ද වෙන්න කලින් අනිවාර්යයෙන්ම දෙකක් දාගන්න ඕනේ. ඇත්ත. මොන තත්ත්වයක් අවශ්‍යද උදාවේදී කියලා කියන්න බෑනේ. ඇත්ත. මගේ ඇඟ බෙවුලනවා බං. මගේ දිවත් කාවෙලා. කෝ බලන්න. එතුළට දාගනින්. හොඳයි අපිට වැවේ තත්ත්වය ඉක්මනට බලන්න යන්න තියෙන නිසා ලේකම්තුමා අපි සභාවේ වැඩ කටයුතු ටිකක් ඉක්මන් කරමු. හොඳයි එහෙමනම් මේ මොහොතේ වැව අවදානම් තත්ත්වයක තියෙන්නේ. නමුත් න්‍යාය පත්‍රානුකූලව තියෙන්නේ අපිට ප්‍රබෝධමත් වන අවස්ථාව. ඒ සඳහා ඔබ තමුන්නාන්සේලාගෙන් කාට හෝ කෙටි ඉදිරිපත් කිරීමක් කිරීමට මා අවස්ථාව ලබා දෙනවා. හරි. ඔයාලා අතල්ලා ගන්න මම ඉල්ලන්න. හද්දා. ඉන්නවා. ප්‍රබෝධමත් වෙලා යන්. සිරිදාස බොටමම හෙව්වේ මේ කුමරේ අච්චර වතුර තියක්දී මගේ පොල් බටේ වැහුවේ ඇවිල්ලා වල වැඩ කරන්න එපා හරිද අර කොහොමද ඇත්තකනේ පාරයිනේ වල සුමති සම්මානයෙන් ගෙදරට එයි වගේ ඈ. ඇත්තටම බනිනවා වගේ. හොඳටම රඟපානවා. රංගපෑම් නෙවෙයි අක්කා මං ආවේ සිරිදාස්ගේ හොම්බට දෙකක් අයින්න ඔබට වලිප්පුත පංචායතේ ළඟ මෙච්චර වහින්ද උඹේ බටේ වහන්න මට පිස්සුද? ඵලයන් ගිහින් බලපන් උඹේ කුඹුර. මෙවට කඩ වතුර දෙන උඹේ කුඹුරේ. දැන් නම් ඇත්ත එකක් නෙමෙයි වගේ බං. මාරයිනේ මල්ලි. අර සිරා